දවසක් ඔයාලා හැමෝටම ඔන්න අදත් මම ඔයාලට වටින වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩාක් අය අහන දෙයක් තමයි එක්සෑම් එකේ රිසල්ට් ආවට පස්සේ එක්සෑම් රිසල්ට්ස් අඩුයි නැත්නම් ෆේල්. හැබැයි තාම ඔයාට නැවත ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න පාඩම් කරන්න හිත හදාගන්න බෑ කියලා. ඉතින් මේකට අපි මුලින්ම මානසිකව සූදානමක් තියෙන්න ඕන. මානසිකව සූදානමක් නැති නිසා තමයි ඔයාට මේ තත්ත්වෙන් රිකවර් වෙන්න ටිකක් අමාරු. ඉතින් අද වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියොත් ඔයාට මේ තත්ත්වෙන් රිකවර් වෙන්න අවශ්‍ය පවර්ෆුල් ස්ටෙප්ස් 7ක් ගැන මම කතා කරනවා. ඉතින් මේ ස්ටෙප්ස් 7 ඔයා ෆලෝ කරොත් අනිවාර්යයෙන්ම ඔයාට අද ඉඳලා ඔයාගේ වැඩ කටයුතු ටික සාමාන්‍ය විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මුල්ම දේ තමයි ඔයා දැන් ඉන්න ඇත්ත තත්ත්වය පිළිගන්න ඕන. ඔයා එක්සෑම් එක ෆේල්. හැබැයි ජීවිතේ ඔයාට තව අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවෙන් ඔයා කොහොම හරි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඔයා මේ දේ ඔළුවට නැවතත් දැනුම් දෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ මෙතනින් ඉවර නැහැ. ඔයාට තව ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් මේ අවස්ථාවක් ජය ගන්න ඔයා දැන් මානසිකව ලෑස්ති වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අසමත් වීම කියන්නේ අපේ ජීවිතේ කොටසක්. මොකද අපි හැමෝම දිනන්නම ඉපදුන අය නෙමෙයි. අපේ ජීවිතේ ඕන වෙලාවක කඩාවැටීම් වෙන්න පුළුවන්. ඒ කඩාවැටීම් වලට මුහුණ දීලා අපි ජීවිතේ දිනන්න නම් අපි ඒකට මානසිකව සූදානම් වෙන්න ඕනේ. අපි ඇත්ත තත්ත්වය පිළිගන්න ඕනේ. හැමෝම මේ ලෝකේ දිනන මිනිස්සු නෑ. පරදින මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඒ මිනිස්සු එයාලගේ දිනපු ගමනට, දිනන ගමනට පිටුවහලක් උනේ එයාලගේ පෙර අසමත් වීම වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා දැන් හොඳ හුස්මක් අරගෙන ඔයාගේ මේ තත්ත්වය පිළිගන්න. ඒ ගමම්ම ඔයා ඉදිරියට යන්න සූදානමක් ඇති කරගන්න. ඔයා මේ ලැබුණු අවස්ථාවෙනුත් අසමත් වුණොත් තමයි ඔයාට ජීවිතේ නැවත පසුතැවීමකින් ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට ජීවිතේ හැමදාම අවස්ථා ලැබෙනවා. අපි කරන්න ඕනේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න එක. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න නැතුව පසුතැවීමෙන් වැඩ කරොත් අපිට ඒ ලැබෙන අවස්ථාව ජීවිතේ මගහැරිලා යනවා. ඉතින් ඒ නිසා මම කිව්ව විදිහට මුලින්ම ඔයාගේ තත්ත්වය තේරුම්ගෙන ඔයාට දැන් ලැබිලා තියෙන අවස්ථාව ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඊළඟ දේ තමයි ඔයා හොඳට හිතන්න ඕන ඔයාට වැරදුනේ කොතනද කියලා. ඔයා මේ තත්ත්වයට පත් වෙන්න හේතුව ඔයාම වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ යාළුවෝ, ඔයා ආශ්‍රය කරපු පිරිස වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ළමයින්ගේ පෞල් පසුබිමත් තමන්ගේ මේ රිසල්ට් එකට බලපෑමක් ඇති කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයා හිතන්න ඕනේ මේ හැමෝගෙම සපෝට් එක ලැබිලත් ඔයා වැඩ කරාද නැද්ද කියලා. ඉතින් මේ විදිහට හිතලා ඔයා අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න ඕනේ මේ தത്വයට පත් වෙන්න හේතු කාරණා මොනවද කියලා. මොකද අපිට මේ නැවත ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අපිට කලින් වැරදුන තැන් අපි හොඳ අවබෝධයක් ඇතුව මතක තියාගන්න ඕනේ. අපිට මේ රිසල්ට් එක අපිට මේ ප්‍රතිඵලය එන්න හේතුව නරක ආශ්‍රය නම් අපේ නරක ආශ්‍රය නතර කරන්න ඕන. ඔයා ආශ්‍රය කරපු යාළුවෝ හොඳයි. හැබැයි මෙතන වැරද්දුනේ ඔයාගෙම නම් ඔයා ඒ යාළුවෝ ආශ්‍රය කරන ගමන් එයාලගෙන් උපදෙස් අරගෙන ඔයා එයාලා ෆලෝ කරපු මෙතඩ්ස් ෆලෝ කරලා ඔයාගේ ජීවිතේත් ඒ විදිහට හැඩගස්ව ගන්න උනන්දුවක් දක්වන්න ඕන. ඔයා මේ තත්ත්වෙන් ගොඩ එන්න නම් අනිවාර්යෙන් ඔයා මේ තත්ත්වයට පත් වුණ හේතු ටික දැනගෙන ඉන්නම ඕන. කාට හරි හිතෙන්න පුළුවන් මේක නිකන් බොරු වැඩක්. කවුරු හරි දැක්කොත් මට ලැජ්ජ හිතෙයි. මම මේ මොනවද මේ ලියන්නේ? ඔයාට ඔය දේවල් ඔලුවට එන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේදී අසමත් වෙලා අසාර්ථක වෙලා ඉන්න කෙනා ඔයා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම කොලයක් පෑනක් අරගෙන ඔයා කට්ටියගෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ ස්ටෙප්ස් 7ට අනුව ඔයාගේ මනස සූදානම් කරගන්න try එකක් දෙන්න ඕන. මොකද දැන් මේ වෙලාවේ ඔයාට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ඔයාට අලුත් වැඩ කටයුතු ටික පටන් ගන්න විදිහක් නැතුව ඉන්නේ. එනම් මේ මම කියන ක්‍රමය අනුගමනය කරලා බලන්න ඔයාට මේ තත්ත්වෙන් ගොඩ එන්න පුළුවන්ද කියලා. කවුරුත් කියන දේවල් හිතන්න එපා. ඔයාටම අවංක වෙලා මේ කරුණු කාරණා සියල්ල එකතු කරලා මේ ස්ටෙප්ස් 7 අවසානයේදී ඔයාට දැනගන්න පුළුවන් වෙයි ඔයාට වැරදුන තැන් කොතනද ඔයා හදාගන්න ඕන තැන් කොතනද කියලා.
ඉතින් ඊළඟ දේ තමයි ඔයා මේ එක්සෑම් එක අසමත් වීම නිසා ඔයාට ඔයා ගැනම වරදකාරී හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ අනාගතය ගැන ලොකු බයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ඔයාව ඔයාගේ යාළුවොත් එක්ක කම්පෙයාර් කරනවා වෙන්න පුළුවන්. ඔයා මේ තත්ත්වයට පත් වෙන්න හේතුව ඔයාම වුණත් ඔයා මේ වෙලාවේදී ඔයාට සමාව දෙන්නම ඕන. මොකද ඔයා සමාව දුන්නේ නැත්නම් මේ ගමන මෙතනින් එහාට ඉදිරියට පියවරක් තියන්න ගොඩක් අමාරු වෙනවා. මිනිස්සු අතින් වැරදි වෙනවා, මිස්ටේක්ස් වෙනවා. හැබැයි ඒ මිස්ටේක්ස් හදාගෙන වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන එක තමයි අපි මේ වෙලාවේදී කරන්න ඕන. තමන් ගැනම තමන්ටම වරද පටවලා ඒක හිත ඉන්නකොට මේ කාලය ගත වෙලා යනවා අපිට දැනෙන්නේ නැහැ. දවස් ගණන් අපි මේ ගැන හිතන්න වැය කරනවා. හැබැයි ඒ දවස් ටික අපි හිත හදාගෙන හිටියනම් ඔයාට එක්සෑම් එකට ලොකු වැඩ කොටසක් ඉවර කරගන්න පුළුවන් කාලය තමයි මේ නාස්ති වෙලා යන්නේ. ඉතින් ඒ නිසා මේ ලැබෙන chance එකෙන් ප්‍රයෝජන ගන්න නම් ඔයා ඔයාටම දොස් පවරන එක. ඔයාට මේ තත්ත්වයට පත් වෙන්න හේතුව වෙන කෙනෙක් නම් ඒ කෙනාට දොස් පවරන එක දැම්මම නතර කරන්න ඕන. ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි ඔයා හිතන විදිහ වෙනස් කරන්න ඕන. ඔයා මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම ඔයාගේ අතින් වුණ වැරදිවලට ඔයාට සමාව දීලා ඔයාව විශ්වාස කරන්න ඕන. නැතුව ඔයාට මේ වෙලාවේදී කරන්න වෙන විකල්පයක් නැහැ. ඔයාට අනිවාර්යෙන් ඔයාවම විශ්වාස කරන්න වෙනවා. මේ වෙලාවේදී ගොඩක් දුරට ඔයාගේ ගෙදර අය නැත්නම් ඔයාගේ යාළුවෝ ඒ වගේම ඔයා ආශ්‍රය කරන අය හැම කෙනෙක්ම ඔයාට නෙගටිව් දේවල් කියනවා වෙන්න පුළුවන්. අරයා මෙහෙම වැඩ කරා ඇයි ඔයාට මෙහෙම වුනේ මේ වගේ නෙගටිව් දේවල් වලින් ඔයාගේ ඔළුව නෙගටිව් පැත්තට යන්න ගොඩාක් ඉඩකඩක් තියෙනවා. හැබැයි මේ වෙලාවේදී ඔයා පොසිටිව් විදිහට ඉන්න ඔයා ගොඩාක් පවර්ෆුල් විදිහට මේ දේවල් රිජෙක්ට් කරන්න ඕන. ඔයාගේ මේ වැඩ කටයුතු නැවත යථා තත්ත්වයට පත් කරගන්න. ඒ වගේම ඔයා මේ ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න ඔයාගේ මේ පොසිටිව් මයින්ඩ්සෙට් එක ගොඩාක් ලොකු බලපෑමක් ඇති කරනවා. ඉතින් ඒ නිසා මේ නෙගටිව් දේවල් වලින් ඈත් වෙලා පොසිටිව් දේවල් ජීවිතයට ලං කරගන්න මේ දවස් ටිකේ try කරන්න ඕන. ඊළඟ ප්‍රධානම දේ තමයි ඔයාට කරන්න පුළුවන් ප්ලෑන් එකක් හදාගන්න ඕන. ඉතින් ස්ටාර්ට් එකක් ලබා ගන්න අමාරුම දේවල් හිත ඉන්නේ නැතුව ඔයා ඉගෙන ගත්ත. ඔයාට හොඳට ධාරණය වුණ. ඔයා හොඳට අධ්‍යයනය කරපු පාඩම් කොටසකින් තමයි ඔයා මේ වැඩේ ස්ටාර්ට් කරගන්න ඕන. ඔයාට ස්ටාර්ට් එක ගත්තට පස්සේ ඒක කන්ටිනියු කරගෙන යන එක ගොඩාක් ලේසි වැඩක්. මුලින්ම ලොකු ටාගට්ස් වලට යන්න එපා. පොඩි තැනකින් මේ ස්ටාර්ට් එක ගන්න තමයි try කරන්න ඕන. ඊළඟ දේ තමයි ඔයා මේ එක්සෑම් එක ෆේල් වෙන්න හේතුනේ ඔයා පාඩම් කරන විදිය. ඔයාගේ මේ ස්ටඩි හැබිට්ස් වල මොකක් හරි ප්‍රශ්නයක් නිසා නම් ඔයාගේ මේ පුරුදු වෙනස් කරගන්න ඕන. කලින් ඔයා පාඩම් කරපු රටාවේ ප්‍රශ්නයක් නිසා නම් ඔයාට මේ ප්‍රතිඵලය ලැබුණේ. ඔයා අනිවාර්යෙන් ඒ පාඩම් කරන රටාව ඔයාගේ පුරුදු ඔයාගේ චර්යාව වෙනස් කරගන්න ඕන. මෙතනදී ඔයා කරන ප්‍රධානම තව වැරද්දක් තමයි ඔයාගේ යාළුවා පාඩම් කරන්නේ උදේ නම් ඔයා try කරනවා උදේ නැගිටලා පාඩම් කරන්න. පෞද්ගලිකව මම රැට පාඩම් කරන කෙනෙක්. මට සමහර වෙලාවට රැට එළි වෙනකන් හරි පාඩම් කරලා උදේට ගිහින් එක්සෑම් මං අනන්තවත් ලියලා තියෙනවා යුනිවර්සිටි එකේ. ඉතින් මම කියන්නේ රැට පාඩම් කරන කෙනෙක්. මට උදේට හැරෙන්න ගොඩාක් අමාරුයි. ඉතින් එහෙම කෙනෙක් යාළුවා උදේ නැගිටිනවා කියලා අපිත් උදේ නැගිටින්න try කරොත් අපිට දවසේම හරියම අලස විදියට ගත කරලා ඊට පස්සේ රැය අපි පාඩම් කරන්න තියෙන ඒ වෙලාවත් නැති කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාටම ආවේනික දිනචර්යාවක් තමයි ගත කරන්න ඕනේ. අවුරුදු ගත කරන දිනචර්යාවක් අපි අපේ ජීවිතයට ලං කරගෙන අපේ ජීවිතේ අවුල් කරගන්න ඕනේ නැහැනේ. ඉතින් ඒ නිසා අපි අපිටම ගැළපෙන විදිහට අපිට ආවේනික වෙලාවට තමයි අපිට ගැළපෙන වෙලාවට තමයි අපි පාඩම් කරන්න ඕන. ඊළඟට මේ හැබිට්ස් වලට මේ චර්යාව ඔයාගේ දිනචර්යාවට එකතු කරගන්න පුළුවන්. ඔයා කලින් පේපර්ස් නොකරපු කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා සතිය කරපු දේවල් වලින් පාස් පේපර්ස් කරන්න. ඒ වගේම දවසක් දාගෙන ඔයා මේ පාඩම් කරපු දේවල් මතකද කියලා බලන්න. මේ වගේ ඔයා කලින් ෂයි එකේ හෝ කලින් විභාගයේදී ඔයා නොකරපු දේවල් මේ ෂයි එකේදී try කරලා බලන්න. මේ දේවල් ඔයා කරපු නැති නිසා නම් ඔයාට ඒ රිසල්ට් එක ආවේ ඔයා මේ ෂයි එකේදී නැත්තම් මේ විභාගයේදී ඔයා අලුත් දේවල් අත්හදා බලන්න ඕනේ ඔයාට ඒක ගැලපෙනවද කියලා. ඒ වගේම ඔයාට ස්ටඩීස් කරන්න කැමති විදිහට මයින්ඩ් මැප්ස් ඒ වගේම ෆ්ලෑෂ් කාඩ්ස් ඒ වගේ දේවල් යොදාගෙන ඔයාගේ මේ
බෝඩින් විදිහට ඔයා පාඩම් කරන එක ඇක්ටිව් විදිහට කරගන්න try එකක් දෙන්න ඕන. එතකොට ඔයාට පුළුවන් මේ වැඩේට ස්ටාර්ට් එකක් දීලා ආසාවෙන් ඒක කන්ටිනියු කරගෙන යන්න. ඉතින් දැන් අවසාන ස්ටෙප් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔයා කරන්න ඕන ඔයා කලින් දුන්න ස්ටාර්ට් එක දිගටම එක්සෑම් එක වෙනකම් පවත්වගෙන යන එක. ඔයා මේ වෙලාවේදී කරන්න ඕන. ඔයාට මේ වෙලාවේදී ලැබුණ අලුත් chance එක ගැන නිතරම හිතන්න. ජීවිතේ අපිට දැන් තව chance එකක් ලැබිලා තියෙනවා. ඉතින් මේක ගැන හිතලා මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කොහොමද කියලා තමයි මේ වෙලාවේදී හිතන්න ඕන. ඒ වගේම ඔයා මේ ටිකේ මේ කාල සීමාවෙදී වැඩ කරොත් ඔයාගේ අවසන් ප්‍රතිඵලය ගැන හිතලා ඔයා හැම වෙලේම පොසිටිව් විදියට හිතන්න ඕන. මම මේ මාස කිහිපේ වැඩ කරලා මට ලැබෙන ප්‍රතිඵලය මෙන්න මේ වගේ එකක්. එතකොට මම මේ විදිහට සතුටු වෙනවා. මගේ ගෙදර අය මං ගැන ආඩම්බර වෙනවා. මට දොස් කියපු නෑදෑයෝ මං ගැන සතුටු වෙනවා. ඔන්න ඔය දේවල් හිතලා ඔයා නෙගටිව් වීගෙන යන හැම වෙලාවකදීම එන්න ඒ වගේ දේවල් ගැන හිතලා ඔයාගේ මේ හදාගත්ත පොසිටිව් මයින්ඩ්සෙට් එක ඒ විදිහටම පවත්වගෙන යන්න ඕන. ඔයාට හොඳට ඉගෙන ගන්න අයිලන්ඩ් රෑන්ක් දාන දිස්ත්‍රික් රෑන්ක් දාන හොඳ යාළුවෝ ඉන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවකදීවත් එයාලත් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න එපා. එයාගේ ලයිෆ් ස්ටයිල් එක, එයා ගෙවන ජීවිතේ වෙනයි. ඔයා ගෙවන ජීවිතේ වෙනයි. ඔයා එයාගෙන් ගන්න පුළුවන් පොසිටිව් දේවල් ඔයාගේ ජීවිතයට ලං කරගෙන ඔයාටම ආවෙනික විදිහට තමයි ජීවත් වෙන්න ඕනේ. කාත් එක්කවත් ඔයාව කම්පෙයාර් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔයාගේ දෙමව්පියෝ හරි ඔයාගේ නෑදෑයෝ හරි ඔයාගේ කවුරු හරි මොාව කාත් එක්ක හරි කම්පෙයාර් කරනවා නම් ඒ දේවල් ඔලුවට ගන්න එපා. ඒ නිසා කවුරුත් එක්කවත් තමන් විහිං කම්පෙයාර් වෙන්න හදන්නත් එපා. කවුරු හරි ඔයාව කම්පෙයාර් කරොත් ඒ දේවල් ගැන හිතන එකත් අද ඉඳලා නතර කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ඔයා පොසිටිව් විදිහට හැම වෙලේම ඉන්න try කරන්න ඕන. අවසාන වශයෙන් මම ඔයාලට කියනවා මම මුලින් ඉඳලා කතා කරපු දේවල් හරියට නිසියාකාරව ඔයා පිළිපැද්දොත් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ඔයා අනිවාර්යයෙන්ම වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාටම ආවේනික ස්ටඩි ප්ලෑන් එකක් හදාගෙන කාත් එක්කවත් තරගයක් නැතුව තරගයක් තියෙන්න ඕනේ එක්සෑම්ස් කියන්නේ තරග විභාග. හැබැයි කාත් එක්කවත් කම්පෙයාර් කරලා මෙයා මේ වෙද්දි මෙච්චරක් පාඩම් කරලා මම මේ වෙද්දි තාම මෙච්චරයි පාඩම් කරලා තියෙන්නේ. එහෙම කාත් එක්කවත් ඔයාව කම්පෙයාර් කරගන්න එපා. මොකද ඔයාට ප්ලෑන් එකක් තියෙනවනේ. ඔයාගේ ප්ලෑන් එකේ විදිහට ඔයා ඒ දේවල් කවර් කරගෙන නම් තව කෙනෙක් ඔයාට වඩා ඉදිරියෙන් තියෙන පාඩම් ටිකක් කවර් කරගත්ත කියලා ඔයා මේ වෙලාවේදී දුක් වෙන්න එපා. මොකද ඔයා සතුටු වෙන්න ඕනේ ඔයා හදාගත්ත ප්ලෑන් එකට අනුව වැඩ කරන එක ගැන විතරයි. ඒ නිසා කාත් එක්කවත් තමන්ව කම්පෙයාර් කරන්නේ නැතුව මේ මාස කිහිපය ඔයා හොඳට පොසිටිව් විදිහට අලුත් දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන අලුත් ප්ලෑන් එකක් හදාගෙන මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා ඔයා වැඩ කරන්න අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ. දැනුත් ඔයා කියනවා නම් මේ ටික ඔක්කොම මං අහන් ඉඳලා හෙට ඉඳලා වැඩ කරනවා කියලා එතන පොඩි ඔයාගේ දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා ඔයා අද දවසේත් ඔයාගේ පැය ගාණක් ඉතුරු වෙලා තියෙනවනේ. ඉතින් ඒ වෙලාවත් ඇයි නාස්ති කරන්නේ? ඒ වෙලාවෙත් ඔයාට ප්‍රයෝජනවත් වෙන ඔයා ඉගෙන ගත්තේ නැති පාඩම් කොටසක් ඔයාට ඉගෙන ගන්න පුළුවන් වෙන කාල සීමාවක් තමයි ඔයා මේ වෙලාවේදී නම් නාස්ති කරන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා අද ඉඳලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරන්න. දැන් ඉඳලම වැඩ කරන්න පටන් ගන්න. ඉතින් මේ වෙලාවේදී මානසිකව වැටිලා ඉන්න ඔයාගේ යාළුවෙක් ඉන්නව නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තව මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියේදී ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ අවශ්‍යතාවයන් අනුව වීඩියෝස් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.